හතරවෙනි පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ MCQ වටක්‍රමය පාවිච්චි කරන්න ඕන. MCQ වටක්‍රමය. MCQ වටක්‍රමයේ අරමුණ කියලා ඉන්නම් මම ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් ඔයාගේ දැනුම මට්ටමේ හැටියට ඔයාට පේපර් එකේ MCQ 50න් 30ක් ගහන්න පුළුවන් කියලා. සාමාන්‍ය මට්ටමේ පේපරයක් නම් 50න් 30 ප්‍රදර්ශනය වෙන්න ඕන. හරි. ඒතර මේක ලේසි පේපර් එකක් නම් ඔක 50න් 33කට විතර යන්න ඕන. ටිකක් වැඩි එකක් තියෙනවා ලේසි කියන එකක් නම් ඔය ළමයි කියන ලේසි කිය. මෙහෙම ගේමක් තියෙන අමාරු එකක් ආවොත් එයාගේ ලකුණු ගාන අඩු වෙන්න පුළුවන්. මේකේ වෙන්න බැරි මේකයි 50න් 30ක් ඇවරේජ් පේපර් එක ගහන ළමෙක් අමාරු පේපර් එකකදී 50න් 20ක් විතර ගහන්න බෑ. හරිද? ලේසි පේපර් එකකදීත් 50න් 30ම තියාගන්න බෑ. දැන් මෙහෙම පේපරයක් හම්බුනොත් 2015 19 වගේ පේපරයක් හම්බුනොත් ඔයගොල්ලෝ එකේ ඉඳලා 50 දක්වා කරගෙන යන්න ගියොත් එක ගැම්මටම ඒක කරන්න බැරි දෙයක්. ඔය අයිලන්ඩ් මුල් 10 ඇතුළට ගියපු අය වුණත් කරපු නැති MCQ තිබ්බයි වගේ පේපර් වල සමහර වෙලාවට. ඒ නිසා තේරුම් ගන්න මේ වගේ ගේම් අමාරු වගේ එහෙම කියන පේපරයක් හම්බුනොත් ඔයගොල්ලන්ට වටක්‍රමය කියන එක මාරම වැදගත් වෙනවා. ඒක කලින් ට්‍රේන් වෙලා තියෙන්න ඕනේ. ඒතර වටක්‍රමයේදී මොකද කරන්නේ? වටක්‍රමයේදී ඔයගොල්ලෝ කරන්නේ මෙන්න මේ ටිකට ටාගට් කරන එකයි පළවෙනි වටේදී. පළවෙනි වටේදී ඒ කියන්නේ එකේ ඉඳලා MCQ 50 දක්වා යනවා. 50 වෙනි MCQ එක දක්වා යනවා මේ දැකලා පුරුදු ප්‍රශ්න ටික පළවෙනි වටේ කරගෙන යනවා. ඒතර දැන් මට කියන්න බෑ පළවෙනි වටේ ඉවර කරන්න ඕන කොච්චර ටයිම් එකකද කියලා. අපි හිතමුකෝ පැය එකමාරකද කියලා. මේ වගේ පේපර් එක එකේ ඉඳලා 50 දක්වා කරගෙන යන්න ගියොත් ඔයගොල්ලන්ට 50කට යන්නවත් 40න් පස්සෙවත් පයින්න බැරි වෙයි. හරි. ඒතර මේ 40න් පස්සේ තියෙන දැකලා පුරුදු ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරන්නේ අපරාධයක් ඒක. ඒ දැකලා පුරුදු ප්‍රශ්න 40යි 50යි අතර තියෙන්නත් පුළුවන් නේ. හරි. ඒ නිසා අනිවාර්යෙන් MCQ වටක්‍රමයේ කලින් ප්‍රැක්ටිස් කරන්න දැකලා පුරුදු ටික පළවෙනි රවුමේ යන්න 50 දක්වා පැයකමාරක් කියලා මම නිකන් දල වශයෙන් කිව්වේ. ඊට පස්සේ ඊළඟ පැය භාගෙදී සාමාන්‍ය පේපර් එක නම් MCQ 10ක් විතර තියෙනවා. ලේසි පේපර් එක නම් තව MCQ 5ක් විතර තියෙන්නේ. ගේමක් තියෙන එකක් නම් MCQ 15ක් විතර තියෙනවා. ඒකට බය වෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට මම පැය එකයි විනාඩි 20කදී ওই පොදු රටාවේ ප්‍රශ්න ටික කරලා ඉවර කරා. ඊට පස්සේ මට විනාඩි 40ක් විතර ඉතුරු වුණා අර මේ ප්‍රශ්න ටිකට. කාරණේ තේරෙනවද? අපේ අවුරුද්දේ ආයේ සාමාන්‍ය පේපර් එකක්. ඒතර මට MCQ 50න් 8ක් විතර තමයි ඉතුරු වෙලා තිබ්බේ ඊළඟ විනාඩි 40 කරන්න.